අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා මේ බය කියන දේ ගැන. දන්නවද? අපේ හිතේ බයක් තිබ්බනම් ඒ බය වෙන්න තියෙන ප්‍රවණතාවය අනිවාර්යයෙන්ම 99%ක්. ඒ කියන්නේ ඔයා යම්කිසි දෙයකට දැන් උදාහරණයක් හිතනවා පාරේ යනකොට ඔයා හිතනවා නම් ඔයා හැප්පෙයි. මම හැප්පෙයිද දන්නේ හැප්පෙන්න යනවා. වගේ බීතියක නම් ඔබ ඉන්නේ. ඔබ හැප්පෙන්න තියෙන chance එක 99%ක්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක වෙනවා. ඉතින් මේක සයිකොලොජි වලත් කියනවා මේක අපේ මනසේ ඇතිවෙන බයක්, භීතිය. එහෙම නැත්නම් අපි යම්කිසි දෙයකට එක දිගට බය වුණාම ඒක වෙන්න තියෙන ප්‍රවණතාවය 99%ක්. ඒ කියන්නේ ඒ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් අපි ගොඩාක් කලාවට සමාජයේ මිනිස්සු විදිහට අපිට එක එක විදිහට බය, භීතිය කියන දේවල් අපේ හිත ඇතුලේ තියෙනවා. කොච්චර මම ශක්තිමත් කියලා කිව්වත් මිනිස්සෙක් එයාගේ හිත ඇතුලේ බය කියන දේ තියෙනවා. මොන හරි සිදුවීමකට බය වෙන්න පුළුවන්. සමහරට එයා ළමා කාලයේදී මොකක් හරි වෙච්ච ට්‍රෝමා එකක්. සමහර වෙලාවට අපි හිතමුකෝ කෙනෙක්ට තියෙනවා ළමා කාලයේදී කවුරු හරි වැඩිහිටියෙක් කරදරයක් කරපු එකක්. ඒක එයා ට්‍රෝමා එකක් විදිහට. එයාට ඒක මනසේ අති කනස්සල්ලක්. ඒ කියන්නේ සාමාන්‍ය කනස්සල්ලක් නෙමෙයි. ඒක ඉතාමත් ඉහළට ගිය අධි කනස්සල්ලකින් නම් ඉන්නේ. ඒ කෙනාට ගොඩක් කලාවට සමාජයේදී වැඩිහිටියන්න දැක්කම යම්කිසි බයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ බය කියන දේ ඉතාමත් භයංකාර දෙයක්. මොකද අපිට යම්කිසි දෙයක් හිත ඇතුළට ඇතුළත් වුණාට පස්සේ අපි යම්කිසි දෙයකට බය වුණාට පස්සේ ඒක වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. උදාහරණයක් හිතන්නකෝ ඔයා හැම වෙලේම බයෙන් ඉන්නවා නම් ඔයාගේ ගෙදර හොරු පැනලා සල්ලි අරන් යයි බඩු අරන් යයි කියලා අනිවාර්යයෙන්ම හොරෙක් පනින්න තියෙන chance එක වැඩි. ඉතින් ඒ වගේ තමයි. ඔයා හිතනවා නම් ඔයාගේ අතේ තියෙන සල්ලි ටික වියදම් වෙලා ඔයා දුප්පත් වෙයි කියලා ඔයා දුප්පත් වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් ඒ නිසා හැම වෙලේම මේ බය කියන දේ කන්ට්‍රෝල් කරලා තියාගන්න. කියන්නේ ඔයා අසීමිත දේවල් වලට බය වෙන්න එපා. මොකද එන විදිහකට මුහුණ දෙනවා කියන එක හිතේ තියාගන්න. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. ඉතින් ඒ වගේම තමයි මේකේ මම වීඩියෝ එකේ කියන්න ඕනේ චූටි බබෙක් ඉන්නවා නම් මටත් තියෙනවා චූටි බබෙක්. ඉතින් චූටි බබාලා ඉන්න අම්මා කෙනෙක් නම් මේක බලන්නේ අම්මා තාත්තලා නම් බබාලවත් බය කරන්න එපා වැඩිය. මොකද පොඩි බබාලා බය වුණාට පස්සේ එයාලට ඒක ලොකු වුණාට පස්සේ ට්‍රෝමා එකක් විදිහට එන්න පුළුවන්. සහ ඔයාගේ පවුලේ කාට හරි වැඩිහිටියෙක් ඔයාගේ බබාව බය කරනවා නම් අසීමාන්තිකව ඒ බබාට නීති රීති දාලා එයාව ටිකක් කන්ට්‍රෝල් කරන්න යනවා නම් ඒ වගේ අය ගාවට දුවව දැන් මට ඉන්නේ දුවෙක් හෝ පුතෙක් අරන් යන්න එපා. ඉතින් ඒක ඔයා විසින් තියාගන්න ඕනේ boundaries, limits තියාගන්න ඕනේ. ඔයාගේ දරුවාට කවුරු හරි කෙනෙක් අනවශ්‍ය විදිහට බය කරනවා නම්, control කරනවා නම් එයාගේ පුංචි වැරද්ද ලොකුවට දැකලා ඒකට කලබල කරලා දරුවට බය වද්දනවා නම්, එහෙම නැත්නම් දරුවව බොරු දේවල් වලට බය කරනවා නම්, බෙස් මුහුණවල් දාගෙන මොකක් හරි බොරු දෙයට අන්න පුතේ යකෙක් එහෙම කියලා බොරුවට දරුවෙක්ගේ හිතේ විශ්වාසයක් ඇති කරලා බය කරනවා නම් අන්න ඒ වගේ මිනිස්සුන්ගෙන් දරුවෝ ඈත් කරලා තියන්න කියලා මේ වීඩියෝ එකෙන් ආදරේ මතක් කරනවා. ඉතින් ආදරේ ගිහින් එන්න. ඉක්මනින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න.